ඉතින් ජාතික ජන බලවේගය කොළඹ මහනගර සභාවේ පුරපතිනිය විදිහට පත් කරගත්තා රායි කැලි බල්තසාර මහත්මිය ලොකු තරඟයක් කරලා මොකද උන්ට ජයග්‍රහණය කළාට බහුතර ආසන සංඛ්‍යාව තිබුණේ නැහැ. බහුතර ආසන සංඛ්‍යාව ලබා ගැනීම සඳහා ඔවුන් වෙනත් පාර්ශවවල සහයෝගය ලබා ගත යුතු තිබුණා. මේ මැතිවරණ කැම්පේන් එකේදී ඔවුන් දිගින් දිගටම කිව්වේ තමන්ගේ පිරිස හැර සෙසු අය සොරුන් කියන එක. විශේෂයෙන්ම කලින් දේශපාලන බලය සමග සම්බන්ධ වෙලා හිටිය සෙසු පක්ෂ හැම එකකම හිටියේ හොරු කියලා තමයි ඔවුන් කිව්වේ. නමුත් ඔවුන්ගේ පක්ෂයත් දේශපාලන බලය එක්ක සම්බන්ධ වෙලා හිටියා. ඔවුන්ගේ පක්ෂී හිටපු අයත් පට්ට හොරුන් බවට පත් වෙලා තියෙන දේව අපි අමතක කරලා ඔවුන් කියන දේ පිළිගත්තනේ මේ රටේ ජනතාව විදිහට. ඉතින් මේ පාරිශුද්ධ ජාතික ජන බලවේගයට ආසන 200කට වැඩි සංඛ්‍යාවක් ඕනේ කරලා තිබුණා හොරුන්ගෙන්. ඉතින් හොරුන්ගෙන් ඒ ආසන වුන් කොහොම හරි ලබාගෙන තියෙනවා. ඒ ලබා ගැනීම කරපු ආකාරය කොයිතරම් දුරට ආචාර ධාර්මිකද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් කොහොමනම් මෙහෙම එකක් තියෙනවා. මේ කොළඹ පුරපති සටනේදී විපක්ෂයේ ප්‍රධාන පක්ෂයේ වෙච්ච සමගි ජන බලවේගය සහායෙහි මේ කොළඹ නගර සභාව ප්‍රදේශීය නියෝජනය කරන මහජන නියෝජිතයන් වන ඔය මුජිබර් රහුමන් වැනි අය කටයුතු කරපු ආකාරය ඊටාම දුර්වලයි කියන එක තමයි කියන්නට තියෙන්නේ. විශේෂයෙන් පේන්න තියෙන දෙයක් තමයි ඔවුන් කොළඹ මහනගර සභාව සඳහා අපේක්ෂකයන් විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ ඊටාම දුර්වල අපේක්ෂකයන් කියන එක. අපි දැක්කේ නැහැ ඇත්තටම සභාපති විදිහට පත් කරන්නට පුළුවන් හොඳ අපේක්ෂකයෙක් අවසානයේදී උන්ට ඉතුරු වෙනවා. මොකද උන්ගේ සභාපති අපේක්ෂකයා කොට්ටාසේ පරාද වුණා. ඊට පස්සේ පත් කරපු රීසා සරුක් සම්බන්ධයෙන් විවිධ චෝදනා මතභේද ආතිය තිබුණා. රීසා සරුක් මාධ්‍යයට කතා කරනකොට මම දැක්ක ටිකක් හොඳට ඔහු කතා කළා. නමුත් ඔහු සභාවේදී කටයුතු කළ ආකාරයත් සභාවේදී සෙසු අය කටයුතු කරපු ආකාරයත් ඊටාම අපරිණත ඒ වගේම සූදානමකින් තොර තත්වයක් තමයි අපි දැක්කේ. එහෙම බැලුවයින් පස්සේ මාලිමාවට මේක ජයග්‍රහණයක් වගේම සමගි ජන බලවේගයට විශේෂ පරාජයක් මේක. මොකද උන්ට ජය ගන්නට තිබිච්ච අවස්ථාවක් තමයි ඔවුන් අහිමි කරගත්තේ. මාලිමාවට හැබැයි මේකෙන් ජයග්‍රහණයක් ලැබුණද කියන එක වෙනම කල්පනා කළ යුතු තියෙන කාරණයක්. හේතුව මාලිමාව පහුගිය කාලේ නඩත්තු කරපු අර පාරිශුද්ධත්වයේ එහෙම නැත්නම් ආචාර ධාර්මිකත්වයේ ඒ සංකේතාත්මක භූමිකාවට මොකද වුනේ? මේක කොහොම හරි කෙක්කෙන් හරි කොක්කෙන් හරි ජය ගැනීමේ චේතනාවෙන් යුක්තව කරපු කුමන්ත්‍රණයක්. ඇත්තටම මේ කුමන්ත්‍රණය මම හිතන්නේ උන් ජයගත්තට ඒක මහා ලොකු ජයග්‍රහණයක් කියලා මම හිතන්නේ. හැබැයි ඒක උන්ට වැදගත්. හේතුව ඔවුන්ට කොළඹ මහනගර සභාව අහිමි වුණා නම් ඒක උන්ට ඇත්තටම ඔවුන්ගේ බලවේගයේ මානසිකත්වයට දරුණු විදිහට බලපානවා. ඒකට හේතුව තමයි මේ පළාත් පාලන මැතිවරණයේදී ඇත්තටම ඔවුන් අපේක්ෂා කරපු තරම් ජයග්‍රහණයක් ඔවුන්ට ලැබුණේ නැහැ. ඔවුන් ජයග්‍රහණය කළා. ඒක වෙනම කාරණයක්. අපේක්ෂා කරපු තරම් ජයග්‍රහණයක් ලැබුණේ නැහැ. තවත් දුරටත් ඔවුන්ගේ ජනප්‍රියත්වයේ පිරිහෙන්නට ඉඩ තිබුණා මේ කොළඹ මහනගර සභාව පුරපතිනිය පත් කර ගැනීම ඔවුන්ට කරගන්නට බැරි වුණා නම් ඉතින් එතනදී කොමසාරිස්වරියගේ භූමිකාව පිළිබඳව මේ වෙනකොට මතභේදයට තුඩු දීලා තියෙනවා. අපිත් හිතන්නේ මෙහිමයි කොමසාරිස්වරිය කටයුතු කළ යුතු තිබුණේ අපක්ෂපාතීව. කිසියම් පිරිසක් ඉල්ලුවා නම් මේ විවෘත ඡන්දයක් රහස් ඡන්දයක් අවශ්‍ය නම් ඒ රහස් ඡන්දය වෙනුවෙන් ඡන්ද විමසීමක් කළ යුතු තිබුණා. ඒ විමසීම ඡන්ද විමසීම නියමිත පටිපාටියට කළ යුතු තිබුණා. නමුත් ඇය ඒ පටිපාටියට නොකර එතන විශාල අවුල් ජාලයක් නිර්මාණය කරලා කලින් සැලැස්මක් සහිතව කටයුතු කරපු බව තමයි පේන්න තියෙන්නේ. ඒ අවුල් ජාලයේ මැද්දේ මේ සමගි ජන බලවේගයේ අපරිණත මහජන නියෝජිතයන් කටයුතු කරපු ආකාරයේ වාසිය අරගෙන මාලිමාවට ජයග්‍රහණය ලබා දිය හැකි විදිය රහස් ඡන්දයකට ගියා. ඉතින් බොහෝ අය චෝදනා කරනවා මේ සල්ලි අරගෙන වෙන්න ඇති කියලා මේ දුන්නේ. ඉතින් එහෙම වෙන්නත් පුළුවන්. හේතුව ඔවුන් සල්ලි අරගෙන හෝ නැතුව හෝ ඔවුන්ගේ ගිවිසුම තිබිලා තියෙන්නේ රහස් ඡන්දයක් ආවොතින් අපි ඡන්දෙ දෙනවා. විවෘත අවස්ථාවකදී අපිට ඡන්දය ප්‍රකාශ කරන්න බැහැ කියන එක තමයි ඔවුන්ගේ ගිවිසුම තිබිලා තියෙන්නේ. ඉතින් මාලිමාව ඒ වෙනුවෙන් රහස් ඡන්දයක් ලබා ගැනීම සඳහා
විශාල කුමන්ත්‍රණයක් කරපු බව තමයි අපිට පෙන්වන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් ඉතින් අර පරණ කතා ඉවරයි. ඒ කියන්නේ ඒගොල්ලෝ මහා පාරේ සුද්ධාචාර ධාර්මික බලවේගයක් කියලා මේ රටේ ජනතාවට කී කීටනේ අපි නම් දන්නවා එහෙම එකක් නැති බව. දැන් ඒ රෙද්ද ගැලවිලා ඉවරයි. දැන් ඉතින් අනිත් අය වගේම අමු නිරිවස්තරෙන් තමයි ඉන්නේ. හොඳයි නරක නැහැ. අනිත් අය වගේම වෙන එක. ඉතින් අනිත් අය වගේම තමයි ඇත්තටම වෙනසක් නැහැ. පරිමාණීය අඩුකම් තියෙන්න පුළුවන් ඔය හොරකම් වගේ දේවල් වල. ඒ ඇරෙන්න මම නම් දකින්නේ නැහැ මාලිමාවේ ලොකු වෙනසක් තියෙනවා කියලා. කොහොම වුණත් දැන් ඉදිරි අවුරුදු කීපය සඳහා උන්ට මම හිතන්නේ මට්ටම් තුනීම දැනට ක්‍රියාත්මක මට්ටම් තුනීම බලය ලැබිලා තියෙනවා. ජනාධිපති ධුරය ලැබිලා තියෙනවා. එතකොට පාර්ලිමේන්තුව ලැබිලා තියෙනවා. දැන් ඔන්න පළාත් පාලන ආයතනත් ලැබිලා තියෙනවා. පළාත් සභා නම් අපි දන්නේ නැහැ මැතිවරණ තියයිද නැද්ද කියලා. මැතිවරණ තියන්නට නම් ඕන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනෙන්නට ඕන. එහෙම සූදානමක් මොකක්වත් අපිට පෙනෙන්නේ නැහැ. ඉතින් දැන් ඉතින් වැඩ කරන්නයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි සුබ පතනවා ඉස්සරහට වැඩ කරගෙන යන්නේ කියලා. ඉතින් අපිත් එක තරහ වෙන්න එපා. අපි විවේචන කරනවා. අපි විපක්ෂයේ වෙනුවෙන් පෙනී හිටිනවා. ඉතින් විපක්ෂයේ ගොඩ නගන්නට ඕනේ. හේතුව අපි පිළිගන්නේ නැහැ මේ ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂයට ලංකාවේ දේශපාලන ආධිපත්‍ය ලැබිය යුතුයි කියලා. හේතුව ඔවුන් ඇත්තටම මාක්ස්වාදී සමාජවාදී වාමාංශික පක්ෂයක්. ඒක තමයි ඔවුන්ගේ බ්‍රෑන්ඩ් එක. ඔවුන් පෙනී සිටිය යුතු දෘෂ්ටිවාදය. ඒ වෙනුවට මේ මොහොතේ මේ ධනේශ්වර දෘෂ්ටිවාදයක් කරපින්නා ගන්නවයි කියන එක ඉතින් ඒක ඔවුන්ගේ කැමැත්ත වෙන්න පුළුවන්. නමුත් ඒක අපිට නම් පේන්නේ නිකන් විකාර වැඩක් විදිහට. ඉතින් ධනේශ්වර දේශපාලනය කරන්නට පුළුවන් හොඳින් ඒ දේ කළ හැකි පක්ෂ තියෙනවා. ඒ පක්ෂවල තියෙන ලක්ෂණ ධනේශ්වර දේශපාලනයට ගැලපෙනවා. හේතුව ධනේශ්වර දේශපාලනය පුද්ගලවාදී එකක්. ඔය ජනතා විමුක්ති පෙරමුණේ තියෙන සාමූහිකවාදී පක්ෂය මූලික කරගත් එකක්. සාමූහික කිව්වට ඒක පක්ෂය තමයි ඇත්තටම මූලික. ඉතින් ඒ දේශපාලනයට වඩා පුද්ගල නිදහසට කරු කරන ධනේශ්වර දේශපාලනය දන්න එවැනි පක්ෂ අපේ රටේ ඉන්නවා. එවැනි පක්ෂ පහුගිය කාලේ පරිහානියටපත් වුණා. ඒ පක්ෂවලට නායකත්වයක් නැති වුණා. ඉන්න නායකත්වයේ දුර්වලකම් ගොඩක් තියෙනවා. ඉතින් අලුත් නායකත්වයක් අපි හදන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා. ඒ වෙනුවෙන් දිගටම ජාතික ජනබලවේගයේ ජනතා විමුක්ති පෙරමුණ විවේචනය කරන එකත් අපි කරනවා.